අද රස බීෆ් එකක් හදමුද? මුලින්ම අවශ්‍ය කරන දේවල් ටික පිළියෙල කරගමු. ඉඟුරු සුළු ලුණු, රම්පේ කරපිංචා, පොඩියට කපාගත්තු බී ලුණු, අමිරිස, තක්කාලි. මුලින්ම ඉඟුරු සුළු ලුණු ටික වංගෙඩියට දාලා හොඳට කොටා ගන්න. ඊට පස්සේ බීෆ් ටික හොඳට සෝදලා පොඩි කෑලි වලට කපාගෙන ඒකට කහ, ඒ වගේම මසාලා පවුඩර්, බෙදගත්තු මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු ටිකක් එකතු කරලා හොඳට කවලම් කරලා සීසන් වෙන්න පැත්තකින් තියන්න. තව මේකටම කුරුඳු කෑල්ලක් සහ ගුරක් කෑල්ලකුත් එකතු කරගන්න. දැන් ෆෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් එකතු කරගන්න. මම මෙතන එකතු කරගන්නේ ඔලිව් ඔයිල්, පොල් තෙල් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙනවා නම් බේ ලීෆ් කෑල්ලක් එකතු කරගන්න එකට. ඊට පස්සේ අර තරාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් ඒකටම තෙලට එකතු කරලා හොඳට බෙද ගන්න. ඊට පස්සේ අර හීනේද කපාගත්තු බී ලුණු ටිකත් එකතු කරලා හොඳට කවලම් කරලා ඊට පස්සේ මේ තෙලටම මිරිස් කුඩු ඇඳි දෙකක් විතර එකතු කරගන්න. එතකොට මිරිස් කුඩු මේ තෙලේ බැදුනට පස්සේ තමයි හොඳ රසක් එන්නේ. ඊට පස්සේ අර මසාලා කරි පවුඩර් ඒකත් එකතු කරගන්න ඇඳි දෙකක් විතර. ඊට පස්සේ අර කපාගත්තු මිරිස් කෑලි දෙකත් එකතු කරගෙන වෙනට තියෙනවා නම් කැරට් ටිකුත් එකතු කරගන්න. ඒක අවශ්‍යම නැහැ. ඊට පස්සේ මේ ටික හොඳට හැඳි ගාලා හොඳට බෙදගෙන ටිකක් වෙලා හොඳට බෙදුනට පස්සේ මේකට අර සීසන් වෙන්න තියපු මස් ටික එකතු කරගන්න. එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕන. කවලම් කළා මේක වහලා මේ වතුර නොදා මේ මස් කෑලි වල වතුර එළියට ඇවිල්ලා මේ තෙල් වලින් මස් කෑලි වල තෙල් සහ වතුර එළියට ඇවිල්ලා ඒ වෙයිම හොඳට තැම්බෙන්න දෙලා වහලා තම්බ ගන්න විනාඩි 15ක් විතර. මේ වෙලාව අඩු ගින්දරේ තමයි තැම්බෙන්න තියෙන ඕන මස් එක. ගින්දර වැඩිම කරගන්නත් තමයි. එතකොට වතුර ටිකකින් ඉඳලා යන්න පුළුවන්. මේ විනාඩි 15කට විතර පස්සේ අපි වතුර නොදැම්මත් මේ මස් කෑලි වල තියෙන වතුර තෙල් එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් වතුර පොඩි ප්‍රමාණයක් වතුර අඬු කෝපයක් වගේ එකතු කරගන්න. වැඩි එකතු කරගන්නත් ඒවා මස් කෑලි වෙන ප්‍රමාණයට එකතු කරගත්තට හරි. ඊට පස්සේ තක්කාලි ටිකකුත් එකතු කරගන්න. මම මෙතනදී මේ කර්ඩ් ටිකකුත් එකතු කරන කර්ඩ් හරි යෝගට් හරි ඒක අවශ්‍යම නැහැ. තියෙනවා නම් එකතු කරගන්න හොඳයි. හොඳ රසක් එනවා එකෙන්. මේ ටිකත් හොඳට කවලම් කරලා පොඩි වෙලාවක් තව දෙන්න අඩු ගින්දරේ. මුලිනුත් ලුණු ටිකක් එකතු කරගන්න සීසන් වෙන්න තියෙන වෙලාවේ රස බලලා රස අනුව අඩු වැඩි වශයෙන් දැනුත් ලුණු ටිකක් එකතු කරගන්න අවශ්‍ය නම්. බීෆ් එක දැන් හදලා ඉවරයි. හරිම රසයි. ඔයාලා try කරලා බලන්න.